හමින්බර්ඩ් ප්‍රමිෂ්කා. ඔය 2024ට කලින් අහලා තිබ්බද? අපි දිලීප පීරිස් මැතිතුමාට කියන්නේ ඔබ නීතිඥ භාවය අයිමි කරගත හැකි මට්ටමේ වරදක් කර ඇත. ඔයා දන්න ලංකාවේ ඉන්න කෝටිපතිගේ නමක් කියන්නේ? මේ වසන්ත සමරසිංහ මහත්තයා. හරියට හරි. අපි දන්නවනේ අපේ දිලීප පීරිස් මහත්තයා අමතන්නේ අධිකරණය නෙවෙයිනේ මාධ්‍යයට කතා කරන්නේ. මේ නීති විද්‍යාලයට වැස්සටවත් ගොඩ වෙච්ච නැති ශාන්ත ජයතිලක මහත්තයාගේ නීති තර්කයේ ඉදිරියේ වූ පරාජයට පත් වුණා. ජනාධිපති නීතිඥ කප ගලවලා අතර දුන්නා වගේ ජනාධිපතිතුමාගේ පංචමහා බලවේගයන්ගෙන් එකක්. ආයිබෝවන් සතියේ විත් උදේ අදත් අපි සූදානම් වෙන්නේ පසුගිය දවස්වල ලංකාවේ දේශපාලනයේ සිදු වුණු දේවල්. ඒ වගේම ඉදිරියට සිදුවෙන්න නියමිත දේවල් ගැන කතා කරන්න. ඉතින් වැඩසටහනට කලින් මගේ සුපුරුදු මතක් කිරීම මම ඔබට අරන් එන්නම්. ඒ තමයි අපේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම්. අපි දන්නවා ගොඩක් දෙනෙක් අපේ නාලිකාව බලනවා. හැබැයි සමහර වෙලාවට subscribe කරන්න අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැම්මම බලන්න subscribe කරලාද නැද්ද කියලා. කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඉතින් අද දවසේත් අපි බලාපොරොත්තු වෙන බොහොම උණුසුම් මාතෘකා කිහිපයක් ගැනම කතා කරන්න. මුලින්ම අපි කතා කරනවා රණවිරුවන්ගේ කමිසේ තහඩු කෑලි එල්ලුවේ කවුද කියලා. ඊළඟට අපි කතා කරනවා ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණේ කොහොමද කියලා. අවසාන වශයෙන් අපි කතා කරනවා මේ දවස්වල මාලිමා ආණ්ඩුව බෞද්ධයන්ට මෙච්චර රිදවන්නේ ඇයි කියලා. ඉතින් මේ කාරණා තුන ගැන මේ මාතෘකා තුන ගැනම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් මාත් එක්ක එකතු වෙනවා අපේ සුපුරුදු සම්පත්දායකයා, හිටපු කැබිනට් අමාත්‍ය, ඒ වගේම පිවිතුරු හෙළ උරුමේ නායක නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා. ආයිබෝවන්. ආයිබෝවන්. මම මුලින්ම තෝරගත්තේ ඊයේ දවසේ හෝ පෙරේද දවසේ සලේ මහත්මයාගේ නඩුව සම්බන්ධයෙන් මැදිහත් වෙන්න නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් අධිකරණයට ඉදිරිපත් වෙනවා. ඔහු අධිකරණයට එන්නේ ඔහුගේ විශ්‍රාමික නිල ඇඳුම ඇඳගෙන. ඒ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහත්මයා මේ තහඩු කෑලි එල්ලගෙන ඉන්න පුද්ගලයෙක් විදියට මේ විශ්‍රාමික රණවිරුවව හඳුන්වලා තියෙනවා. ඉතින් මේ දවස්වල ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විශාල විවේචනයක් එල්ල වෙලා තියෙනවා. ඔබ දන්නවා මේ රණවිරුවෝ මේ පදක්කමක් ලබා ගන්න කොතරම් දුක් විඳිනවද කියලා. සමහර වෙලාවට පරම වීර විභූෂණ වගේ පදක්කමක් ගන්නකොට ඔවුන් ජීවතුන් අතරත් නැහැ. සමහර වෙලාවට ඔවුන්ගේ ශරීර අවයවයන් අහිමි වෙලා. ඉතින් මෙවැනි තත්ත්වයක සමාජයේ ලොකු විරෝධයක් මේ වෙලාවේ ඇති වෙලා තියෙනවා. ඔබතුමා මොකක්ද මේ සම්බන්ධයෙන් දරන්නේ? ඇත්තම අංජන එදා ආපු ශාන්ත ජයතිලක ගුවන් හමුදාවේ හිටිය දුර්ලභ ගණයේ සටන්කාමී නිලධාරියෙක්. ඔව් හොඳින් දන්නවා අපිත් එක්ක කාලයක් සියලෝරුමේ වැඩ කරා 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු සියලෝරුමෙන් මැතිවරණයටත් ඉදිරිපත් වුණේ වගේම දක්ෂ කතිකෙක්. ඒ කාලේ වේදිකාවේදී අර ගැඹුරු කටහඬෙන් ස්ටේජ් එක දෙතරන්ට කතා කරන්න පුළුවන් මිනිස්සෙක්. අන්න හරි. ඒක අපේ ඒ කාලේ ඔය අපේ කතා චම්පි කැමතුමාගේ කතා වලට වඩා ශාන්ත ජයතිලකගේ කතාව අහන්න සෙනගේනවා. තව කාලයක් අපේ හිටිය වගේ අශෝක මැණික්ගොඩ කියලා සම්පත් බැංකුවේ නිලධාරී. එයාගේ කතාව අනිත් ඔක්කොම කතා වලට වඩා ආකර්ෂණ හැඟීම්බරව කතා කරනවා. එතකොට ශාන්ත ජයතිලක ඉල්ලීමක් කරලා තිබුණා මේ නඩුවට මැදිහත් වෙන්න ඕනි කියලා. එතකොට මහේස්ත්‍රාත්තුමා කියලා තිබා එන ජූලි 1 නඩු දවසේ ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්න කියලා. මේ නඩුවට මැදිහත් වෙනකොටම දිලීප පීරිස් නැගිටලා කිව්වා මොහුට මැදිහත් වෙන්න ඉඩ දෙන්න බෑ, මම විරෝධය පළ කරනවා, මොහු වින්දිතෙක් නෙවෙයි කියලා. ඒ අවස්ථාවේදී සලේ මැතිතුමාගේ නීතිඥ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමා මැදිහත් වෙලා කිව්වා අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙන්නේ වින්දිතයන්ට මැදිහත් වෙන්න පුළුවන් කියලා නෙවෙයි, අතෘප්තිමත් පාර්ශවයකට මැදිහත් වෙන්න පුළුවන්. එයා අතෘප්තිමත් වුණු ආකාරය ගැන අධිකරණයට සෑයීමකටපත් වෙනවා නම් එයාට නඩුවට මැදිහත් වෙන්න අවස්ථාව දෙන්න පුළුවන් කියලා. ඒ පාර ඒ සඳහා පෙන්වුවේ 260 වන වගන්තිය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වන වගන්තිය තමයි එහෙම තියෙන්නේ. නීතිඥයෙක් කරා කරුණු දක්වන්න පුළුවන් කියලා තමයි එතන තියෙන්නේ. මේකේ එල්ලෙලා දිලීප පීරිස් කිව්වා ඒ කියන්නේ ශාන්ත ජයතිලක මහත්මයා ඔහු වෙනුවෙන් ඔහුම පෙනී ඉන්න ඔහුම පෙනී ඉන්නේ. දැන් ඔහු තර්ක කරනවා මේ කවුද දිලීප පීරිස් කියන්නේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙක්, ජනාධිපති නීතිඥයෙක්, මේ නීති විද්‍යාලයට වැස්සටවත් ගොඩ නොවුණු ශාන්ත ජයතිලක මහත්තයා දැන් දිලීපත් එක්ක නීති තර්ක ඉදිරිපත් කරනවා. 260 වන වගන්තිය යටතේ නම් නීතිඥයෙක් ඉදිරිපත් විය යුතුයි කියලා මොහු තර්ක කරා. එතකොට පරණ නඩු තීන්දුව උපුටා දක්වමින් ශාන්ත ජයතිලක මහත්තයා පෙන්වලා දුන්නා නීතිඥයෙක් ඉදිරිපත් කළ යුතු ඕනම අවස්ථාවක තමන්ම ඉදිරිපත් වී කරුණු දැක්වීමටද අවස්ථාව ඇත කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරලා තියෙනවා කියලා නඩු තීන්දුව ගණනාවක් උපුටා දැක්වුවා. දැන් දිලීප පීරිස්ට එන ලැජ්ජයි. ඇයි? මෙයා ජනාධිපති නීතිඥ, අතිරේක සොලිසිටර් ජෙනරල්,
මේ නීති විද්‍යාලයට වැස්සටවත් ගොඩ වෙච්ච නැති ශාන්ත ජයතිලක මහත්තයාගේ නීති තර්කයේ ඉදිරියේ ඔහු පරාජයටපත් වුණා. අයි මාධ්‍ය වේදීන් ටිකක් ඉන්නවනේ. ඒකනේ මෙයා ඇත්තම අපි දන්නවනේ අපේ දිලීප පීරිස් මහත්තයා අමතන්නේ අධිකරණය නෙවෙයිනේ මාධ්‍යයට කතා කරන ගැලරියට කතා කරන නීතිඥයෙක් කියලා බොහොම ප්‍රසිද්ධයිනේ. ඒ නිසා මට කේන්ති ගියා. කියන්නේ නිකන් අර ජනාධිපති නීතිඥ කම ගලවලා අතර දුන්නා වගේ වැඩක් තමයි ශාන්ත ජයතිලක මහත්තයා කරේ. අන්තික එහෙම ශාන්ත ජයතිලක කිව්වම මේ සමහර නීතිඥයෝ නොවුණා සමහරු නීතිය ගැන මතපල කරන කට්ටිය ඉන්නෝනේ. මේක එහෙමවත් කෙනෙක් නෙවෙයි. ඉතින් මෙයාට ඇති වෙච්ච ලැජ්ජාවට කිව්වා අර හමුදාවේ මේ හමුදාවේ කියාගෙන තහඩු කෑලි එල්ලගෙන. මම දැක්ක සමහර මාධ්‍ය යකඩ කෑලි කියලා. මම එතන හිටිය අසිත් සිරිවර්ධන නීතිඥ මහත්මයාටත් ශාන්ත ජයතිලක මහත්මයාටත් එදා රෑම කතා කරා. ඒකට පාවිච්චි කරා කිව්වේ තහඩු කෑලි කියන වචනේ. එල්ලගෙන කියද්දිම මේ අවස්ථාවේ අධිකරණයේ හිටියේ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමා ඒ වගේම ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මැතිතුමා දෙන්නම නැගිටලා කතා කරලා කිව්වා මෙහෙම අපාසාත්මකව කතා කරන්න දෙන්න බෑ ස්වාමීනි. මොහු නියෝජනය කරන්නේ මොහුව නෙවෙයි. නීතිපතිව. අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එන්නේ නීතිපතිව නියෝජනය කරගෙන. දැන් ඔය නඩුවලම දාන්නේ මොකද්ද? නීතිපති ඉදිරිව ආවලා. අපි නඩුවල වග උත්තර කරු කරන්නේ නීතිපති. ඔක නැතුව අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉදිරිව කියලා එන්නේ නැහැ නේ. එතකොට නීතිපතිවරයාගේ දුම් බලය මත තමයි ඔහු කතා කරන්නේ. අපි කියමු අපි වාර්තාවලත් දකින නීතිපති වෙනුවෙන් අධිනීතිඥ නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්. මේ නීතිපතිගේ මතයේද මේක රටේ මතයේද කියලා මේක මෙයත් මේක තාඩු කෑලි එල්ලන් කිව්වම ඉතින් මේ රණවිරුවෙක්නේ. රණවිරුවෙක් විතරක් නෙවෙයි මතක තියාගන්න මේ ඔවුන් දුක් විඳින්නේ පදක්කම් ගන්න නෙවෙයි. ඔවුන් නිර්භීතව සටන් කිරීම නිසා. ඔය මතන පදක්කම් 4ක් නැත්නම් 5ක් තියෙනවා. එකක් තමයි වීර වික්‍රම විභූෂණ. මම හිතන්නේ පරම වීර විභූෂණ වලට පස්සේ තියෙන පරම වීර වික්‍රම තමයි ලබා ගන්න පුළුවන් ඉහළම සම්මානේ. ඒ සම්මානේ දෙන්නේ තමන්ගේ ජීවිතයේ පරදුවට තබා ජීවිත අවදානව සම්පූර්ණ ජීවිතයේ සම්පූර්ණයෙන් අවදානමේ දාලා සතුරන් මැදට ගිහිල්ලා සටනක් කරාම. ඒක නිකන් ගෙදර ඉඳන් කරන්න බෑ. සටන් කරලම කරන්න ඕනි දෙයක්. බොහෝ විට ඒක නීතිය එහෙමම කියලා නැතුණා බොහෝ විට මැරිලා තමයි ඒ සම්මාන ලැබෙන්නේ. දැනට හම්බෙලා සම්මාන හම්බෙලා තියෙන 29 දෙනෙකුට හම්බෙලා තියෙන 29 දෙනාම ජීවිතේ නැති වෙච්ච 29 දෙනෙක්. එතකොට දැන් ඊට පස්සේ තියෙන ඒ වගේම ජීවිත අවදානම අරගෙන සටන් කරන්න. දැන් මට මතක විදියට කොටි පහර දුන්නම ගුවන් හමුදාවේ වාහනයකට මට ශාන්ත ඒ කාලේ කිව්ව කතාව. දැන් අවුරුදු 25කට විතර එහා පැත්තේ පහර දුන්නම හැමෝම පැනලා ගියා. මෙයා කොටි මැදට පැනලා කොටි ඔක්කොම වෙඩි දීලා මරනවා. සමහර කට්ටිය පැනලා ගියා. විශාල පිරිසක් මැරුණා. මට ඉලක්කම් මතක නැහැ. සිද්ධිය බොහොම පැරණි කතාවක් නිසා කොහොම හරි බය කියන එක අඳුරන්නේවත් නැති මිනිස්සෙක්. දිලීප පීරිස් මහතුරු වගේ කට්ටිය නෙවෙයි. ඉතින් කොටියත් එක්ක එම සට උඩ තියෙන එකින්ද වීර වික්‍රම විභූෂණය සම්මානය තියෙනවා. රණශූර කියන්නේ සටන් බිමේ විශිෂ්ටම ශූරතාවයේ පෙන්වලා ගන්න ඕනේ. එවැනි පදක්කම් 4ක් හෝ 5ක් උඩ තියෙනවා. මට දැන් මතක නැහැ. අර දෙක මට මතකයි. මේ දෙක සුවිශේෂී නිසා. හැමෝටම ලබා ගන්න පුළුවන් පදක්කම් නොවන නිසා. එතකොට එවැනි ඒ කියන්නේ තමන්ගේ රට වෙනුවෙන් අභිමාණයෙන් ජීවිතේ පරදුවට තියලා. සමහර කට්ටියට අතකට තුවාලයක් වුණාමත් ඇඟිල්ල පොඩ්ඩක් කැපුණාමත් විලාප තියෙනවානේ. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා සටන් කරපු දුර්ලභ සටන් කරුවේ. වීර වික්‍රම විභූෂණ හැමෝටම ගන්න බෑ. කලාතුරකින් ලැබෙන සම්මානයක්. එවැනි සම්මානලාභියෙකුට තාඩු කෑලි එල්ලගෙන අර හමුදාවේ මේ හමුදාවේ කියලා තාඩු කෑලි එල්ලගෙන නිකම කේන්ති ගියා. අර ජනාධිපති නීතිඥවරු දෙන්න කතා කරනකොටත් මෙයා කේන්ති කියලා අරයට බයිනෝ. ඒතර අධිකරණයෙන් කියලා තිබුණා ඔබ බාධා කරන්නේ ජනාධිපති නීතිඥයෙක්ගේ කරුණු දැක්වීමට. ඔවුන් මෙතනට ඔහු මොනවා කිව්වත් ඔහු පැමිණ තියෙන්නේ අධිකරණයට සහාය වෙන්න. අධිකරණ කටයුතු වල බාධා කරොත් දඩුවම් කරන්න සිද්ධ වෙනවා. මෙයා සමාවරන් නිහඬ වෙනවා. හැබැයි මේ සිදුවීම වැදගත්ම කාරණේ තමයි එවෙලේ දිලීප පීරිස් මහත්තයාගේ දේශපාලන මතවාදය මොකක්ද කියන එක අපට අදාළ නැහැ. ඔහු කොටි හිතවාදියෙක් කියලා ප්‍රබල චෝදනාවක් තියෙනවා. මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. හැබැයි ඔහු අදෙයියේ නෙවෙයි
2015 ඉඳන්ම රණවිරුවන්ව ඇලර්ජික් කෙනෙක් විදිහට තමයි සමාජයේ මතේ තියෙන. ඌට ඒ සම්බන්ධයෙන් චෝදනා නගලා භික්ෂුන් වහන්සේලා පවා කතා කරලා තියෙනවා අතීතේ. පොඩ පැත්තකින් තියමු. ඔහු එතන නියෝජනය කරන්නේ කාවද? ජනාධිපතිවරයා, රාජ්‍ය 나යකයා, රජයේ නීතිඥවරයා. එතකොට ඒ විතරක් නෙවෙයි. ඔහු ජනාධිපතිතුමාට සුවිශේෂී නීතිඥයෙක්. ජනාධිපති නීතිඥ. එක පැත්තෙන් ඔහු ජනාධිපති නීතිඥ. එහෙම කට්ටිය තව ඉන්නවනේ විශාල පිරිසක්. මට මතකද අංජන ජනාධිපතිතුමා මේ මෑතක පාර්ලිමේන්තුව ආවා. ඔව්. එතකොට මතකද ජනාධිපතිතුමා ගිය සතියේ වැඩි කාලයක් අපි කතාව විස්තර විචාරයක් කළා. අපි ගිය පාර සතියේ විත්තික ඔය ගැන කතා කරන්නේ. ඔය කතාවේ අපි කිව්වා මොකද්ද? ශානි අබේසේකර, රවි සෙනවිරත්න, ආනන්ද විජේපාල, රංග දිසානායක පස්වෙනි කෙනා දිලීප පීරිස්ව මම රකින්නවා. ඒතකොට ජනාධිපතිතුමාගේ ආදරණීය චරිතයක් ජනාධිපතිතුමා පෞද්ගලිකව රකින්නවා කියලා නම් කරලා තියෙන 5 දෙනාගෙන් එක්කෙනෙක්. අඩුම ගානේ මම දැකලා නැහැ අගමැතිතුමියවත් මම රකින්නවා කියලා ජනාධිපතිතුමා කියනවා. ඔය අගමැතිතුමියටත් පහුගිය කාලේ ප්‍රශ්න ගොඩක් ආවනේ. බරපතල ලෙස ආවා. හැබැයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ එල්ල මං ඒ අය අපේ අගමැතිතුමිය මම රකින්නවා කියලා කවදාකවත් කිව්වේ නැහැ. ඒ ඇමතිවරු හිටුවා බාල්දි දාගත්තට එහෙම ජනාධිපතිතුමා රැක්කේ නැහනේ. හැබැයි මේ 5 දෙනා කියන්නේ ජනාධිපතිතුමාගේ පංචමහා බලවේගයන්ගෙන් එකක්. ඒතර එහෙව් කෙනා තමයි මේ තහඩු කෑලි කියලා මේ ලංකාවේ තියෙන විශිෂ්ටතම පදක්කම් වලට රණවිරු ජීවිත පූජාවෙන් ලබා ගන්න පදක්කම් වලට අවමන් කළේ. මතක තියාගන්න කවුද මේ පදක්කම් එල්ලන්නේ? ජනාධිපතිවරයෙක්. දැන් ඔය ඊළම පදක්කම් නම් ඇත්තම ජනාධිපතිවරයා පෞද්ගලිකව තමයි පළඳන්නේ. ඒ වගේම ගැසට් පත්‍රයේ ජනාධිපතිතුමාගේ අස්සනින් මෙයාට මේ පදක්කම දුන්නාය කියලා රටට ප්‍රසිද්ධ කරනවා. ඊට අමතරව ඒ රණවිරුවටත් මේ ඔබ විසින් කරන ලද අහවල් වීරක්‍රියා නිසා ඔබ මේ සම්මානයෙන් පුදුම් ලබනවාය කියලා සන්නසක් දෙනවා. ඊළම පදක්කම් වලට දෙනවා. අනිවාර්යයෙන්ම මට රණශූර මතක නැහැ. වීර වික්‍රම විභූෂණයකට අනිවාර්යයෙන්ම සන්නසක් දෙනවා. ඒතර ජනාධිපතිතුමා සන්නසක් දෙන, ජනාධිපතිතුමා අත්සන් කරලා ගැසට් මගින් ප්‍රසිද්ධ කරන, ජනාධිපතිතුමා විසින්ම පළඳවන සම්මාන වලට ජනාධිපතිගේ රැකවරණයේ සිටින ජනාධිපතිගේ නියෝජිතයා ලෙස අධිකරණයේ හිටිය දිලීප පීරිස් අපහාස කරනවා. ඒතර ජනාධිපතිතුමා තමයි සේනාධිනායකයා. ඒ රටේ සේනාධිනායකයාගේ නීතිඥය ඇවිල්ලා රණවිරුවන්ට තියෙන ඉහළම සම්මානෙට නිකම් මේ තහඩු කෑලි කිව්වම මේ ජනාධිපතිතුමාගේ මතයද කියන ප්‍රශ්නේ නැද්ද? එතකොට ඒක පැත්තක්. එක පැත්තකින් ඔහු ජනාධිපතිවරයා සහ රාජ්‍ය නියෝජනය කරමින් උසාවියට පැමිණීමට නුසුදුස්සෙක් කියලා පෙන්වනවා. ඒක පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. අර අතිරේක සොලිසිටර් ජෙනරාල් කියන එක, ජනාධිපති නීතිඥ කියන එක, ඒ වගේම ජනාධිපතිතුමාගේ සුරතලෙකු කියන එක මොකද හැගීමරව රකින්නෝනේ. ඔය සියල්ල අමතක කරමු. ඔහු නීතිඥයෙක්. අපේ නීතිඥ වෘත්තියේ තියෙනවා නීති රීති ටික. අපි වැඩ කරන්න ඕනේ ආකාරය තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ රීති කියලා. ඒකේ 53 වෙනි එකේ කියනවා නීතිඥවරේ කුසාවිය අමතද්දි. දැන් උසාවිය ඇතුලේ වෙන දේවල් වලට නඩු දාන්න බෑනේ. ඒ නිසා උසාවියේ අමතද්දි ප්‍රතිපාර්ශ්වයේ නීතිඥයන්ට, සාක්ෂිකරුවන්ට, සැකකරුවන්ට හෝ වෙනත් අයෙකුට අපහාස වන ආකාරයෙන් කතා නොකළ යුතුය කියලා රීතියක් තියෙනවා. දිලීප් පීරිස් මහත්තයා මේ අවස්ථාව විතරක් නෙමෙයි මීට කලින් අවස්ථාවලත් ඔය වගේ විවිධ ආందోලනාත්මක ප්‍රකාශ උසාවිය ඇතුළේ මොනතරම් කරලා තියෙනවනේ. අංජන වැඩේ තියෙන්නේ මේවා කතා කරන්නේ නැති එකනේ මේ රටේ. දැන් ඒකින්ද දිලීප් පීරිස් මහත්තයා ජනාධිපති නීතිඥ වුණාට අඩුම ගානේ ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවත් කියවලා නැහැ කියලා තමයි මට පේන්නේ. දැන් අංජන ඔයාට මතකද මම තව උදාහරණයක් කියන්නම්. මට කවුද දේශබන්දු තෙන්නකෝන් මහත්තයා දවසක් කිව්වා දිලීප පීරිස් මගේ ගෙදර ඇවිල්ලා කාලා බීලා යන මිනිස්සෙක් කියලා. හැබැයි අර ඔහු කාලයක් අතුරුදහන් වෙලා ඉඳලා ඊට පස්සේ ගාල්ලේ අධිකරණයේ ගියානේ ටයිකෝට්ටේ මැදලා වාඩි වෙලා හිටියානේ. එතකොට දිලීප පීරිස් මහත්තයා අධිකරණයේ අමතමින් කියනවා ස්වාමීනි මේ දේශබන්දු තෙන්නකෝන් කියන පුද්ගලයා අද ටයිකෝට් ඇඳගෙන ඇවිල්ලා අපූර්වට මේ බංකුවේ වාඩි වෙලා ඉන්නවා. හරිනම් ඔහු අධිකරණයට බඩගාගෙන එන්න ඕනි පුද්ගලෙක්. මතකද? මතකයි. දැන් අංජන දේශබන්දු ඇත්තටම වරදක් කරලා තියෙනවා කියමු. අපි කියමු දේශබන්දු තමයි හරක් කටා කියන්නේ කියලා. හැබැයි ඔහු උසාවියට බඩගාගෙන එන්න ඕනි.
අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ මොනවද ශ්‍රේෂ්ඨාධිකරණ රීති විතරක් නෙවෙයි දැන් බැලුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි පරිච්ඡේද 3 කියවලා නැහැ. ඔය කතාව අපි දැකලා තියෙනවා රජ කාලේ ඔය අරාබි සුල්තාන්ලගේම ඔය වගේ බඩ ගාගෙන යනවා. ඒක ඇත්ත. රජතුමා ගාවට යද්දි. ඒත් රජතුමා ගාවට යද්දිනේ. එතකොට අංජන දැන් මේ කතාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ඒකට කියන්නේ නිර්දෝෂී භවයේ පූර්ව නිගමනය කියලා එකක්. සෑම පුද්ගලයෙක්ම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කර අධිකරණය විසින් වැරදිකරු කරන තෙක් ඔහු නිවැරදි කරුවෙකි. එහෙනම් අධිකරණයේ නඩු වැරදිකරු වෙලා වරදයට දඬුවමක් විතර බඩගාගෙන යෑම අපේ දඬු නීති සංග්‍රහය බඩගාගෙන යෑම කියලා දඬුවමක් නැහැ. කසපහර තියෙනවා, සිර දඬුවම් තියෙනවා, දඩ තියෙනවා. හැබැයි අපි කියමු බඩගාගෙන යෑමේ දඬුවමක් තිබ්බනම් වරදකරුවෙකුව බඩගාගෙන යන්න කියන්න බෑ. ඔන්න කතාව. අපේ රටේ නීතිය යටතේ වරදකරුවෙකුට බඩ ගන්න කියන්න බෑ. සිරකරුවෝද මිනිස්සුයෝ. සිරකරුවෝද මිනිස්සුයෝ. වැරදිකරුවන්ටත් බැරි නම් සැකකරුවෙක් වෙච්ච දේශබන්දු ඇයි බඩ ගාගෙන ඉන්න ඕනේ. එතකොට මේ අපහාසාත්මක ප්‍රකාශ මේ දැන් අපි මේ නඩු ගැන අවධානය අපිත් ඉතින් දවසට වැඩ කීයක් කරනවද? මේ දැන් මේ දිලීප පීරිස් අපේ රේඩාර් වලට අහු වෙන්න ගත්තේ මේ නඩුවේ කතන්දරත් එක්කනේ. මොකද මං ගැනත් කතා කරන්න ගත්තා මං එයා ගැන හොයන්න පටන් ගත්තා. ඒතර තමයි මේ පරණ කතා අරවා මේ ඔක්කොම එළියට ආවේ. එතකොට අනිවාර්යයෙන්ම ඔහුට නීතිඥ වෘත්තිය අහිමි කරන්න පුළුවන් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරොත්. ඉතින් අපිට මිනිහෙක්ගේ ජීවිතේම දැන් වඩු වැඩක්වත් කරගන්න දන්න මිනිස්සෙක් නෙවෙයිනේ. ඈ කටින් ජීවත් වෙන මිනිස්සෙක්නේ. එකපාරටම නීතිඥ වෘත්තිය අහිමි කරොත් මුට්ටයක් කරගාලවත් ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා මං හිතන්නේ අපි පළවෙනි පියවර විදියටම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන්න නෙවෙයි. හැබැයි තුමාට දේශපාලනය කරන්න පුළුවන් ඒ ජනාධිපතිතුමත් එකතු වෙලා. එහෙම අදහසක් ඉන්නොත් දන්නේ නැහැ. මොකක් හරි කතා කරන්නේ නම් අධිකරණයට නෙවෙයි. කතා අමතන්නෙම ගැලරිය මාධ්‍ය හරහා. ඉතින් ඒකේතර අර සාමාන්‍ය දැනුගත් මාලිමා පාක්ෂිකයා නෙවෙයි අර ඩෝබි බලකාය කියන්නේ. කියන දේ ඔක්කොම පිළිගන්න වහල්ලු ටිකක් ඉන්නේ. මැතිවරණ කැම්පේන් එකකට අවශ්‍ය දේවල් ටික නම් හදාගෙන ඉවරයි දැන්. මාලිමා කට්ටිය චූන්නේ. අවු මම දැක්ක මේ එංගලන්තයේ ඇමරිකාවේ ඉන්න මගේ පාසල් මිතුරෙක් දැන් දැඩි මාලිමා අර ඩෝබි බලකායේ නිත්‍ය සමාජිකේ එවපු පෝස්ට් වල තිබුණා අනාගත නීතිපති කියලා. දැන් ඉන්න එක්කන කණෙන් ඇදලා එළියට දාලා මෙතුමාව නීතිපති කරන්න ඕන. මම හිතන්නේ පළවෙනි 10 දෙනා අතර වගේ තමයි ඇත්තේ. 10 වෙනියට විතර ඇත්තේ ජේෂ්ඨතාවේ. ඊට උඩ නම් ඉන්න විදියක් නැහැ. හැබැයි දැන් අර ඩෝබි බලකාය වහල්ලු ටික හිතන්නේ මෙයා නීතිපති කරන්න තරම් සුසුසු කියලා. නීතිපති කියන්නේ මේ කටින් ගහන ගේමක් නෙවෙයි ඔළුවෙන් ගහන ගේමක්. කට තියනවා කියලා විතරක් පෙන්නලා මදි ඔළුවකුත් තියනවා කියලා පෙන්වන්න ඕනේ නීතිපති වෙන්න. දැන් ඉන්න නීතිපතිවරයා ඉතා ගෞරවනීය පුද්ගලෙක්. දැන් අපි එතුමා ගැන කවදාකවත් වරදක් කියන්නේ නැහනේ. එතුමාගේ තාත්තා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු පාරින්ද රණසිංහ මැතිතුමා මෙයාගේ නීතිපතිතුමාගේ නමත් පාරින්ද රණසිංහ කනිෂ්ඨ ජේෂ්ඨ කියලානේ කියන්නේ. එතකොට අපි දිලීප පීරිස් මැතිතුමාට කියන්නේ ඔබ නීතිඥ භාවය අහිමි කරගත හැකි මට්ටමේ වරදක් කර ඇත. ඊළඟට සමහර නීතිවල තියෙනවා අපි කියමු මට අපහාසයක් කරොත් අපහාසය කළ වසර 2ක් ඇතුළත නඩු දාන්න ඕන. ඒ වගේ මම ඔබේ දේපලක් ඉඩම අයිති කරගත්තොත් අවුරුදු 10ක් ඇතුළත නඩු දාන්න ඕන. මේකට එහෙම කාලාවරෝධයක් නැත. ඒකේ ඉන්න දිලීප පීරිස් මහත්තයෝ සමහරලාට අනුර කුමුරු ජනපති පුටුවේ නැති කලක අර ඔබ රකින්න කෙනා නැති කලක අපිට දිලීප පීරිස් මහත්තයාට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළත් වැඩක් නැහැ නේ. ඇයි? ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉල්ල කියලා තියෙනවා මං දිලීප පීරිස් රකින්නවා. ඒ රකින්න කෙනා නැති කලක අපි මේ වරදට ඔබට නඩු දැමීමේ අවදානමක් තියෙනවා. හැබැයි අපි අවදානෙන් බලන් ඉන්නවා ඔයා හොඳ බබෙක් වෙයිද කියලා. හැදෙන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා ඔබට විරුද්ධව නඩු දාන්න. ඊළඟට මම අහන්න සූදානම් වෙන්නේ මේ දවස්වල තවත් අපිට ආර්ථිකය සම්බන්ධ ප්‍රවෘත්තියක් දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වුණා කියලා අපි වාර්තා දැක්කා පළ වෙලා තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය විශේෂයෙන් ආණ්ඩුවට හිතවත් අපි අර භාවිත කරන ඩෝබි බලකායේ සමාජිකයන් මේක වර්තමාන ආණ්ඩුවේ ජයග්‍රහණයක් විදියට අනුර කුමාර ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයක් විදියට උත්කර්ෂයට නංවමින් ඉන්නවා. ඉතින් මට දැනගන්න ඕන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පළවෙනි දේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ලංකාවට? දැන් අපි දියුණු රටක් වෙලාද? එහෙම නැත්නම් ඒ වගේම ඊළඟට දැනගන්න ඕනේ කාරණය මේක මේ වර්තමාන රජයේ ජයග්‍රහණයක්ද?
මෙන්න මේ කාරණා දෙකට මට උත්තර ඕනේ. ඉස්ලාම මේ මොකද්ද මේ ඉහළ මැදි ආදායම් රටක් වුණා කියන එකත් ටිකක් අප්‍රපංශයක් නේ. මොකද්ද මේ කියලා බලමුකෝ. ලෝක බැංකුව ඒක පුද්ගල ආදායම මත අපි ඉංග්‍රීසියෙන් කියනවා per capita income කියලා. ඒක පුද්ගල ආදායම් මත ලෝකයේ රටවල් වර්ග 4කට වෙන් කරනවා. අඩු ආදායම් රටවල්, පහළ මැදි ආදායම් රටවල්, ඉහළ මැදි ආදායම් රටවල්, ඉහළ ආදායම් ලබන රටවල්. දැන් මේ වර්ගීකරණයේදී හැම අවුරුද්දෙම දන්නවනේ අපි ජාතික ආදායම බලලා ජාතික ආදායම ජනගහනයෙන් බෙදලා ඒක පුද්ගල ආදායම හදලා හැම අවුරුද්දෙම ජූලි මාසේ පළවෙනිදට අද අපි ඉන්නේ ජූලි මාසේ දෙවෙනිදා තුන්වෙනිදා අද ඉන්නේ අපි තුන්වෙනිදා හැම මාස අවුරුද්දෙම ජූලි මාසේ පළවෙනිදට ඊට කලින් අවුරුද්දේ ආදායම අනුව ඒක පුද්ගල ආදායම අනුව රටවල් ටික වර්ග කරනවා. ඒ කියන්නේ මේ ඉන්නේ 2025. දැන් 2025 වසරේ එක තමයි මේ ජූලි පළවෙනිදා කරේ. හැම අවුරුද්දෙම ජූලි පළවෙනිදා මේක කරනවා. දැන් මේ වසරේ ගණනය කිරීම වලදී භාවිත කරලා තියෙන ඉලක්කම් අනුව ඩොලර් 1175ට අඩු රටවල් කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1175ට අඩු රටවල් තමයි පහළ ආදායම් ලබන රටවල් විදියට සලකන්නේ. ඊළඟට ඩොලර් 1176 සිට 1176 සිට 4635 දක්වා පහළ මැදි ආදායම් රටවල් විදිහට සලකනවා. දැන් 4636 සිට 14375 දක්වා ඉහළ මැදි ආදායම් ලබන රටවල් විදිහට සලකනවා. ඒතර 14375ට වඩා ඒක පුද්ගල ආදායම් වැඩි නම් ඉහළ ආදායම් ලබන රටවල්. එතකොට දැන් ඕක තමයි වර්ගීකරණය. ඔය මට තව ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා පැහැදිලි කිරීම කරන්න. මට අහන්න ප්‍රශ්නේ. දැන් මෙතන මේ ඉලක්කම් ටික ටිකක් හරි අමුතුයිනේ 1175 4000 කැඩිච්ච ගණන්නේ තියෙන්නේ. ඕක රවුම් කළා නම් අපිටත් මතක හිටිනවා. දැන් ඔබතුමා කිව්වට මට ඒක මතක හිටියෙත් නෑ. ඒක රවුම් වුණා නම් 2000න් පල්ලෙහා 4000න් උඩ ගණන් ලේසිනේ වැඩේ. නෑ එහෙම තමයි පටන් ගත්තේ. එතකොට දැන් සංසන්දනය කරන්න හැම උද්දමනයේ ගලපන්න එපා. දැන් උද්දමනය වැඩි වුණාම ආදායම වැඩි වෙනවා. හැබැයි ඒතර ජනතාවට දැන් අපි කියමු ආර්ථික අර්බුදයෙන් පස්සේ අපේ රටේ පඩි වැඩි වෙලා. හැබැයි බඩු මිල ඊට වඩා වැඩි වෙලා නම් ජනතාවගේ ආර්ථික මට්ටම ආදායම වැඩි වුණාට ආර්ථික මට්ටම කඩා වැටිලා. අන්න ඒ උද්දමනයෙන් ඇති කරලා තියෙන බලපෑම ඉවත් කරන්න ගැළපීමක් කරනවා වාර්ෂිකව. ඒ නිසා හැම අවුරුද්දෙම ඉලක්කම් පොඩ ඊට මේට වෙනවා. ඒ ඊට මේට වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අමුතු ඉලක්කම් දකින්න ලැබෙන්නේ. ඒතර අපි කියමින් හිටියේ දැන් ලංකාවේ ඉන්නේ තුන්වෙනි මට්ටමේ. ඉහළ මැදි ආදායම්. අපි ඇත්තම කියනවා නම් මේ අවුරුද්දේ එතකොට කීයද අපේ මේ අවුරුද්දේ ඩොලර් 52යිනේ. ඒ කියන්නේ ඉහළ මැදි ආදායම් රටේ යටම තැනට පහළ මැදි ආදායමේ චුට්ටක් උඩට පැනලා. ඒකත් මේ හාපුරා කියලා පළවෙනි වතාවට වෙච්ච දෙයක් නෙවෙයි. මීට කලින් 2019 දී ශ්‍රී ලංකාව පළවෙනි වතාවට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා. හැබැයි අංජන ආර්ථික අර්බුදය ඇවිල්ලා ආර්ථික වර්ධනයේ ඍණ වෙලා ඩොලරේ ඉහළ යෑමක් බලපානවනේ. දැන් නිකවට හිතන්න අංජන ඩොලරේ රුපියල් 180 තිබ්බ එක ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ හදිස්සියේ එකපාරට 370කට ගියා. එතකොට අපේ ආදායම වෙනස් වෙලා නැත්තම් ඩොලරයේ අනුව අපේ ආදායම නිකන් ඉඳිදි අඩු වෙනවා. අපි හිතමු ඔයාගේ ආදායම ඔයාගේ මාසෙට ලක්ෂයි ආදායම. ඩොලරයක් රුපියල් 200යි. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඩොලර් 5000ක් තියෙනවා. 5000ක් මෙතුවා. හැබැයි ඊළඟට මාසයක් ඇතුළත ඩොලර් 200 තිබ්බ එක 400 වෙනවා. දැන් ඔයාගේ ආදායමේ ලක්ෂය එහෙමම තියෙනවා. හැබැයි ඩොලර් වලින් කියද්දි අර 5000 2500 බවට පත් වෙලා. එතකොට මේ විනිමය අනුපාතයේ ඉහළ යෑම ආර්ථිකයේ ඍණ වීම කියන කාරණා දෙකම එකපාරට බලපාලා අපේ ඒක පුද්ගල ආදායම පහත වැටුණා. එහි ප්‍රතිඵලයක් විදියට ඉහළ මැදි ආදායම් රටක ඉඳන් ලංකාව පහළ මැදි ආදායම් රටක් බවට තල්ලු වුණා. සාමාන්‍ය වගේ ආර්ථික අර්බුදයක් ආවම අවුරුදු 10ක්වත් යනවා ගොඩ යන්න. ඔබට මතකද දන්නේ ජනාධිපතිතුමා තමන්ගේ පළමු අයවැය කතාවේදී සඳහන් කරා සාමාන්‍යයෙන් ආර්ථික අර්බුදයක් ආවම
දශකයක් අහිමි වෙනවා ඒ රටට. ඒකට අහිමි දශකේ නැත්තම් lost decade කියලා කියනවා කියලා එතුමා කතාවෙම කරා. එතුමා නොකිය කියන්නේ අවුරුදු 10ක් විතර ඕනේ කියලා. හැබැයි එතුමාත් ඉන්නේ මොනවා වුණත් අපි ඒ ගෞරවය දෙනවා. අපි හිටිය ආණ්ඩුවක් නෙවෙයි. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් ඇමති ධූරේ හිටියේ. එතුමා පිටිපස්සේ හිටියේ යෝධයා තමයි ආචාර්ය ආර්.එස්. සමරතුංග. අර තියෙනවනේ ද බොහෝ වෙලාවට අර කියන්නේ රුවන්වැලි සෑය ගැන අපි කතා කරා මතකද? දැන් රුවන්වැලි සෑය හැදුවේ කවුද කියලා දුටුගැමුණු රජුරෝ කිව්වා මිසක් අර ඒක පිටිපස්සේ හිටිය වාස්තු විද්‍යාඥයා කවුද කියලා අර බුබ්බුලාකාර හැඩය හඳුරගෙන ඒක හැදුවගෙන නිර්මාණ ශිල්පියා ගැන කතා කරන්නේ නැහැනේ. මේ ආර්ථික අර්බුදයේ ගොඩ දාද්දී ඒ පිළිබඳේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනි චරිතය තමයි ආචාර්ය ආර්.එස්. සමරතුංග. එතුමා කලින් නම් භාණ්ඩාගාර ලේකම් ධූරයේ හිටියා. මේ අවස්ථාවේ ජනාධිපතිතුමාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ ඉඳගෙන භාණ්ඩාගාරයයි මහ බැංකුවයි දෙකටම උපදෙස් දෙමින් මේ රට මේ අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කළා. දැන් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ලා ආචාර්ය සමරතුංගලා මේක ගොඩ ගැනීමේ ප්‍රතිඵලයක් විදියට 2024 ආණ්ඩුව මාරු වෙනවා. 2024 බහුතර කාලයක් හිටියේ කලින් ආණ්ඩුව. රනිල් ජනාධිපතිතුමා ආණ්ඩුව 2024 මුලින්ම ඔන්නර ඍණ වෙලා තිබ්බ ආණ්ඩුව රට ධන වෙනවා. ඊළඟට 2025 105ක ආර්ථික වර්ධනයක ආපු ගමන ඉස්සරහට යනවා. එහි මේ අවුරුදු දෙකේ ආර්ථික වර්ධනයක් පෙන්වීමත් අර 371කට ගිහිල්ලා තිබ්බ ඩොලරය 292 දක්වා පහළට පැමිණීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ ඒක පුද්ගල ආදායම වැඩි වෙලා නැවත මෙතනට යන්නේ. හැබැයි මං කිව්වනේ අංජන මේක මේ උඩ පනිනව වෙනුවට අඬන්න ඕනි කියලා. ඇයි ඒ? 2019 තත්ත්වේ නෙවෙයි අද අපි ඉන්නේ. මේ ඒක පුද්ගල ආදායමත් එක්කම 2019ට සාපේක්ෂව අපේ රටේ දරිද්‍රතාවය මේ ඉලක්කම් හදපු ලෝක බැංකුවම කියනවා අපේ රටේ දරිද්‍රතාවය නැත්තම් දුප්පත්කම දෙගුණයකින් ඉහළ ගිහිල්ලා. මන්ද පෝෂණය මට මතක විදිහට 3 ගුණයකින් මට හරියට මතක නැහැ ඒක 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා. එතකොට අර 2019 අපි ඉහළ මැදි ආදායම රටකට එනකොට ජනතාවට තිබ්බ ජීවන තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නේ. මතක තියාගන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් දැන් 2019 ඩොලර් 4000 ගාණක් ලබා ගන්නකොට සහ දැන් 4000 ලබා ගන්නකොට අපේ වියදම අපේ ජීවන තත්ත්වය සම්පූර්ණයෙන් පල්ලෙහාට වැටලා තියෙනවා. නෑ ඒක ගැනම නෙවෙයි මම මේ කියන්නේ. අංජන දැන් මේක තේරුම් ගන්න ඔයා දන්න ලංකාවේ ඉන්න කෝටිපතිගේ නමක් කියන්න. කෝටිපතියෝ නම් ගොඩක් ඉන්න අලුත් කෝටිපතිගේ නමක් කියන්න. කවුරු හරි කෝටිපතිගේ නමක් කියන්න. අපේ වසන්ත සමරසිංහ මහත්තයා. හරියට හරි. එතකොට කවුද? අපි හිතමු වසන්ත සමරසිංහ ඇමතුමාගේ වාර්ෂික ආදායම ගොඩක් අඩුවෙන් දාන්න ඈ රුපියල් මිලියන 10යි. වාර්ෂික ආදායම රුපියල් මිලියන 10යි. අර ක්‍රිප්ටෝ එකම අයින් කළා. ඔක්කොම අයින් කළා. මේ ගොඩාක් අඩුවෙන් දැම්මා වාර්ෂික ආදායම රුපියල් මිලියන 10යි. ඔයා නිකමට ඉතින් ලංකාවේ මේ ගාන හදා ගැනීමේ පාසුව තකා ලංකාවේ ඉන්නේ වසන්ත සමරසිංහ ඇමතුමයි මමයි විතරයි. දැන් වසන්ත සමරසිංහ ඇමතුමාගේ ආදායම වාර්ෂිකව රුපියල් මිලියන 10යි කියලා දැම්මොත් මගේ ආදායමට දාන්න වෙන්නේ 0යි. අරකට එක්ක බලද්දි නිකන් මගේ ආදායම කියන්න ලැජ්ජයි වගේනේ. එතකොට දැන් රටේ ඉන්නේ අපි දෙන්න විතරයි නා. ජාතික ආදායම එයාගේ මිලියන 10යි මගේ 0යි එකතු කරාම ජාතික ආදායම මිලියන 10යි. ඒක ජනගහණයෙන් බෙදන්න එපා. දෙකෙන්. එතකොට ඒක පුද්ගල ආදායම මිලියන 5යි. දැන් මේ ඒක පුද්ගල ආදායම මිලියන 5යි කියන්නේ සාමාන්‍යයි. හැබැයි ඒක ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා මිලියන 10ක් ගන්න අනිත් එක්කෙනාට ලැබෙන්නේ 0යි. හැබැයි දැන් බැලුබැලමට පේන්නේ ගම්මන්පිලට මිලියන 5කට ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් මිලියන 5යි. ඒ කියන්නේ ගම්මන්පිලටත් අවුරුද්දට රුපියල් මිලියන 5ක් ලැබෙනවා වගේ කියලා තමයි හිතෙන්නේ. නමුත් ආදායම් බෙදී යෑමේ විෂමතාවයේ වැඩි රටවලදී කෝටිපතියන් අලුතෙන් බිහිවෙච්ච කෝටිපතියන්ගේ සල්ලි එකතු වෙලා ජනගහණයෙන් බෙදුනම ලොකු ඉලක්කමක් ආවට සාමාන්‍ය මිනිහාගේ ආදායම වැඩි වෙලා ඒ කියන්නේ සරලව කිව්වොත් මේ 5000 ගාන හැමෝටම හම්බෙන්නේ නැහැ. ලොකු ආදායම් ලබන ටික දෙනෙක් ඉන්නවා. පොඩි ආදායම් ලබන ගොඩ දෙනෙක් ඉන්නවා. හැබැයි සාමාන්‍ය ආදායම හැදුවම අර ලොකු කට්ටියේ හින්දා ඒක පුද්ගල ආදායම වැඩියෙන් පේනවා. ඔන්න ඕක හින්දා තමයි අංජන ජිනී සංගුණකය කියලා ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ජිනී කොඑෆිෂන්ට් ඉන්ඩෙක්ස් කියලා. සමහරවල් අර GI NI හින්දා සිංහලෙන් ගිනි කියලාත් කියනවා. මම දැකලා තියෙනවා ගිනි කියලාත් කියනවා ජිනී කියලාත් කියනවා. ඇත්තටම ඉංග්‍රීසියෙන් අපි හදුව එක නෙවෙයිනේ.
ලෝක බැංකුව ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙම තමයි මේව පාවිච්චි කරන්නේ. එතකොට මේක ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ජිනි GINI මම දැකලා තියෙනවා සිංහලෙන් නම් ලියන්නේ ගිනි කියලා. කොහොම හරි මේකෙන් බලන්නේ ආදායම් බෙදී යෑමේ විෂමතාවය. ඒක පහුගිය කාලේ බරපතල ලෙස ලංකාවේ වැඩි වෙලා තියෙනවා. එතකොට මේක අපි සතුටු වෙන්න ඕනි දෙයක් නෙවෙයි අඬන්න ඕනි දෙයක්. අලුත් ධනපතියන් ටික දෙනෙක් බිහි වෙලා ඒගොල්ලෝ ප්‍රකෝටිපතියන් වෙලා ඒගොල්ලෝ හින්දා රටේ සාමාන්‍ය ඒකපුද්ගල ආදායම ඉහළ ගිල්ලා. එකෙන් වෙන්නේ දුප්පත් අයට වාසියක්ද පාඩුවක්ද? බරපතල පාඩුවක්. ඇයි? දැන් ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක්. දැන් ලෝක බැංකුවේ ණය දෙද්දි සහනදායී කොන්දේසි යටතේ දෙන්නේ නැත. ඒක දැන් මූට තියනවා කියලා හිතනවා. සාධාරණයිනේ. දැන් අපි කියමු දුප්පත් මිනිහෙකුට දෙන සහනයක්. දැන් අපි කියමු ඔයා යනවා අස්වැසුම ඉල්ලගෙන. දැන් අපි දන්නවා ඔයා ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන කෙනෙක්. ඔයත් ඇවිල්ලා අස්වැසුම පොලිමේ හිටගෙන ඉන්නවා ගමේ කට්ටිය දැක්කොත්. යකෝ මේ ව්‍යාපාරික මහත්තයත් ඇවිල්ලා කියලා මිනිස්සුන්ට ලැබෙන තියෙන්නේ අහිමි වෙනවනේ. දැන් මෙතන වෙලා තියෙන්නේ අර දුප්පත් රටවලට ලැබෙන සහන කිසිවක් ඉහළ මැදි ආදායම් රටක් වුණාම ලංකාවට ලැබෙන්නේ නැහැ. ඒතර අපිට ඉහළ පොලියට ණය ගන්න වෙනවා. දැඩි කොන්දේසි යටතේ ණය ගන්න වෙනවා. ඒ නිසා රටේ ආදායම් බෙදී යෑමේ විෂමතාවයේ ඉහළ මට්ටමක තිබියදී රටක් ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීම රටේ ජනතාවට අවාසියක් මිස වාසියක් නෙවෙයි. මේ ඩෝබි බලකායේ රටින්ය පත්තු කරන කිරිබත් කන ආර්ථික විද්‍යාව නොදන්නා අයට අපි කියලා දෙනවා මේක අඬන්න ඕනි වැඩක් මිසක් සතුටු වෙන්න ඕනි වැඩක් නෙවෙයි. මේම වෙන්න හේතුවක් තියෙනවා අංජන. මේක ලස්සනටම පැහැදිලි කරේ හොඳ කොමියුනිස්ට් කාරයෙක්. එයාගේ නම මිලෝවන් ඩිජිලාස්. එයා පොතක් ලියුවා 1957 දී නිව් ක්ලාස් කියලා. අලුත් පන්තිය. එයා මාෂල් ටිටෝත් එක්ක යුගොස්ලෝවියාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානම චරිතයක් වෙලා ඉඳලා මේ කොමියුනිස්ට් ක්‍රමය වැඩ කරන්නේ නැහැයි කියලා එළියට ඇවිල්ලා ලියපු වඩාත්ම ලෝක අවධානය දිනාගත්ත පොත. දැන් මාක්ස්වාදයේ විවේචනය කරමින් කොමියුනිස්ට් රටවල් විවේචනය කරමින් බටහිර කඳවුරෙන් ඕනෑතරම් පොත් ලියවිලා තියෙනවා. මේක එහෙම එකක් නෙවෙයි. ඇතුලේ ඉඳන් එළියට ඇවිල්ලා ඇතුලේ තමන්ගේ අත්දැකීම ඇසුරෙන් මෙයා මොකද්ද කියන්නේ? සමාජවාදී රටවල් වල පන්ති ભેදය අතුරුදහන් වෙනවා වෙනුවට පන්ති නැති සමාජයක් හදනවා වෙනුවට සිදුව ඇත්තේ අලුත් පන්තියක් බලයත්පත් කර ගැනීමයි. හිටිය ධනපතියන්ගේ දේපල ඔක්කොම රජයට සතු කරගෙන අලුත් නිලධාරි පන්තියක් කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිලධාරීන් ටික ඒවා භුක්ති විඳින්න පටන් අරන් තියෙනවා. ලංකාවෙත් ඒකම වෙමින් තියෙනවාද කියලා මට හිතෙනවා. නෑ ඒකනේ මම මේ පෙන්වන්න හදන්නේ අංජන මේ ඒකපුද්ගල ආදායම ඉහළ ගිහිල්ලා තියෙන්නේ ප්‍රකෝටිපතියන් විශාල ගන්න පහුගිය කාලේ බිහි වුණා. ඒකෙන් මිස සාමාන්‍ය ජනතාවගේ ආදායම ඉහළ යෑමෙන් නෙවෙයි. එහෙමනම් අස්වැසුමේ පොලිම වැඩි වෙන්න බෑනේ. ජිනි සංගුණකේ ඉහළ යන්න බෑනේ. දුප්පත්කම ලෝක බැංකුව වාර්තා වලින් පෙන්නනවා මන්ද පෝෂණය ඉහළ ගිහිල්ලා දුප්පත්කම ඉහළ ගිහිල්ලා. ඔය ජිනි සංගුණකේ හදන්නේ ලෝක බැංකුවේනේ නේ. අනිවාර්යෙන්. නැත්තම් ඒකටත් අපිට ගියයි අපි හදලා මොකක් හරි එකක් හදලා මේ කියනවා කියලා. එතකොට අංජන ඒකෙන් පේන්නේ අර හිටපු ධනපතියන්ට වඩා අලුත් ධනපතියෝ කට්ටියක් අද රාජ්‍යයේ ආර්ථිකය අත්පත් කරගෙන තියෙනවා. ඉතින් ඕක හරි භයානක දෙයක්. ඕක භයානකයි කියලා හරි සරලව කියලා දුන්නේ නසරුදී. දන්නව නේද? අපි පොඩි කාලේ කියවා කතා නසරුදීන්ගේ උපමා කතා. මතන අරාබි ජාතිකයෙන්ම අපි පුංචි කාලේ හරි ආසාවෙන් කියව නසරුදීන්ගේ උපමා කතා. මට මේ අලුත් මේ නිව් ක්ලාස් පොත මට ළඟදී තමයි කියවන්න හම්බුනේ. ඇත්තටම මට ඒක දුන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දවසක් මගෙන් ඒක කියවලා තියෙනවද කියලා. අද අපි නිකන් කතා වුණා පොඩක් සාකච්ඡාවකට ගිහිල්ලා ඉතින් අනික් කට්ටිය ප්‍රමාදයි. ඉතින් එතුම මාත් එක්ක පොඩි කයියක් ගහගෙන ඉද්දි අපේ මාතෘකාව උනේ මේ වර්තමාන ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගේ බඩ ආරායම. අර තියෙන අර ඔය තියෙනවනේ බර අඩු කර ගැනීමේ පෙති තියෙනවා ව්‍යායාම තියෙනවා ඒවයිදි පෙන්නන එකක් තමයි එදා මෙදා
ට්‍රාන්ස්ෆෝමේෂන්. ඔව් before after කියලා. දැන් මෙතුමන්ලා පාර්ලිමේන්තුව එනකොට ඔතන මම දැකලා තියෙන ව්‍යායාම උපදේශකව එහෙම දානවා මගේ ළඟට ආපු ක්ලයන්ට්ස් ලගේ මෙන්න කලින් මෙන්න දැන් කියලා. before after කියන්නේ ඒකනේ. ඔව්. ඒතර ඒ වගේම නිකන් මේගොල්ලෝ ඇමති වෙන්න කලින් දවසේ ඡායාරූපයි. අද ඡායාරූපයි දිහා බැලුවම මේ ආරායවිත් තියෙන විදිය බැලුවම බඩ විතරක් නෙමෙයි පාට වැටිලා ලස්සන මේ වෙලා කල්ලක් ඇවිල්ලා එතකොට ඒකෙන් මොකද්ද කියන්නේ? අර මිලෝවන් ඩිජිලාස් කිව්ව නවපන්තිය එදා යුගොස්ලාවියාවේ බිහි වුණු නවපන්තිය ශ්‍රී ලංකාවේද බිහි වී ඇත. ඉතින් අංජන මේ අලුත් පන්තිය බිහි වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ 159 විතර නෙවෙයිනේ මේ නවපන්තියේ ඉන්නේ. දැන් ගන්න හමින්බර්ඩ් ප්‍රමිෂ්කා. ඔයා 2024ට කලින් අහලා තිබ්බද? නෑ. එතකොට බෙනීටා දැන් ඔය ජාතික ලැස්තියෙම හිටියේ නෑ. කලින් අහලා තිබෙත් නම් නෙවෙයි දැන් මේ අලුත් පන්තියක් හැදිලා තියෙනවා. ඉතින් වෙනස වෙලා තියෙන්නේ පන්තිය මාරු වීම. ඔන්න ඔයක තමයි නසරුදින්ගේ අපූර්ව උපමා කතාවක් තිබ්බා. මම මේ පොත බලමින් පොත වර්තමානයේ සංසන්දනය කරද්දී මම අර පොඩි කාලේ කියවපු කතාව තමයි මතක් වුනේ. වෙන්නේ අංජන බල්ලෙක් දැක්ක කිනිතුල්ලු වැහිලා ඉන්න. නසරුදින්ට දුක හිතලා ඒ කිනිතුල්ලු ටික කඩලා අයින් කරන්න හැදුවා. පව් කියලා. එතකොට කවුද බල්ලා කියනවා නසරුදීන්ට අනේ මට ආදරයක් තියෙනවා නම් කිනිතුල්ලු විතරක් කඩන්න එපා. නසරුදීන් බැලුවා මොකද්ද මේ කුණුහරුපේ තේරුම? මම ආදරේ ඉඳනේ කඩන්න යන්නේ. මෙයා දැන් කියනවා ආදරයක් තියෙනවා නම් කඩන්න එපා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවම බල්ලා කියනවා දැන් මේ කිනිතුල්ලෝ මගේ ඇඟේ වහලා ටික කලක් වෙනවා. මේගොල්ලෝ දැන් සෑහෙන ලේ බීලා ඉවරයි. දැන් හිමීට තමයි ලේ බොන්නේ. මට දැනෙන්නවත් නැති ගානයි. හැබැයි මේ කිනිතුල්ලු ටික කඩලා අයින් කරොත් ඒ ඉඩ අල්ලගන්න අලුත් කිනිතුල්ලු ටිකක් වහනවා. උන් මුලින් ඉඳන් ලේ බොන්න පටන් ගන්නවා. මට ඒකට අර කලින් තිබ්බ වේදනාව මුලින් ඉඳන් පටන් ගන්නවා. ඒක නිසා ඔය ඉන්න කිනිතුල්ලන්ට ඔය විදියටම ඉන්න දෙන්න කියලා. ඉතින් නසරුදින්ගේ බල්ලට තිබ්බ මොලේ අපේ රටේ ජනතාවටත් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ මම යෝජනා කරනවා මේ රටේ මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න PDF විදියට new class පොත තියෙනවා. new class by මිලෝවන් ඩිජිලාස් කියලා ගැහුවොත් ඕනකට මේ පොත හොයාගන්න පුළුවන් අරන් කියවන්න. එතකොට තමයි අපේ රටේ මොකක්ද වෙන්නේ කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි අපේ සතිය විත්ති වැඩසටහනේ පළවෙනි කොටස මෙතකින් හමාර කරනවා. අපේ දෙවෙනි කොටසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මාලිමා රජය බෞද්ධයන්ට මෙතරම් රිදවන්නේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන්. ඒ කොටස ඔබට අඟහරුවාදා දවසේදී අපේ නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්. එහෙනම් අඟහරුවාදා දවසේදී අපි යලිත් හමු වෙමු.